Hi guys, ඔයාලට කොහොමද? මගේ නම නිමාෂා. මේ තමයි අපේ YouTube channel එකේ පළවෙනි introduction video එක. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද අපි තොරතුරු, ඒ කියන්නේ මම කවුද, අපි මොනවද මෙහි කරන්නේ සහ මගේ YouTube channel එකෙන් මම මොනවද create කරන්න හිතාගෙන ඉන්නේ කියන දේවල්. මම ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවලට ආවා 2024 ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටුඩන්ට් වීසා එකකින්. ඒ වගේම මාත් එක්ක මගේ හස්බන්ඩ් ආවා දනික. එයා මේ වෙද්දී ඕස්ට්‍රේලියාවල ෆුල් ටයිම් වර්කර් කෙනෙක්. ඒ වගේම මමත් පාර්ට් ටයිම් වර්ක් කරන ගමන් ස්ටඩීස් කරනවා. ඊට අමතරව කතා කරොත් ඕස්ට්‍රේලියාව ගැන මම ඕස්ට්‍රේලියාවල ග්‍රාස් වල ඉන්නේ. ග්‍රාස් කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවල සෙකන්ඩ් ලාර්ජස්ට් සිටි එක. ඉතින් මම ඉගෙන ගන්නේ FH Campus 2 මං කලින් කිව්වා වගේ ඒක University of Applied Sciences University එකක් ග්‍රාස් වල තියෙන. ඒකෙදී මගේ බැචලර් එක වෙලා තියෙන්නේ Smart Automation. මගේ බැචලර් එක Electrical, Mechanical, Software Engineering කියන සබ්ජෙක්ට් තුනේ කම්බිනේෂන් එකක් තමයි මම ස්ටඩි කරන්නේ දැනට. මම මේ වීඩියෝ කරන්න හිතුවේ මොකද මම YouTube පටන් ගන්නේ මීට අවුරුදු 2කට විතර කලින් නිකන් channel එක හදලා YouTube shorts ඒ වගේම පොඩි videos කරන්න ගත්තට මම ඒක continue කරන්න බැරි වුණා මගේ ලංකාවේ ඉන්නකොට job එක ඒ වගේ දේවල් එක්ක. ඊට පස්සේ මෙහෙට ආවට පස්සේ මට ලොකුම challenge එක උනේ මෙහෙට adapt වෙන එක. මොකද වෙන රටකට ඇවිල්ලා ස්ටුඩන්ට් වේස් එකකින් වෙන රටකට ඇවිල්ලා ස්ටඩීස් කරන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හොබි එකකට අපිට ටයිම් එකක් ඇලොකේට් කරන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද මුල් කාලේදී කොහොමද අමාරුයි. මොකද ලොකු දේවල් ටිකක් තියෙනවා අපිට මෙහි සෙටල් වෙන්න. සහ මටත් තිබ්බ මේන්ම දේ තමයි මුලින්ම ස්ටඩීස් වලට ફોකස් කරගෙන මගේ ජොබ් එකටත් ටයිම් එක දෙන ගමන් ඒ ටික හරියට පොඩි ට්‍රැක් එකකට වැටෙනකන් ඉන්න. ෆන් එකට YouTube වීඩියෝ හදන්න ඕන උනත් අර ඒකටවත් වෙලාවක් නැහැ මුල් කාලේ. මොකද මෙහි climate changes වලට ඊට පස්සේ education system එකට adapt වෙන්න ඕනේ. ඒ වගේම අපේ job වලට ටයිම් එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගොඩක් busy වෙනවා ඒ දේවල් එක්ක. එතකොට අපි ගොඩක්ම බලන්න මේ දේවල් මුලින් සෙටල් කරගෙන ඊට පස්සේ අපේ හොබි එකක් කරන්න. මම හිතුවා දැන් සමයකත් එන හින්දා මට ඒ වෙලාවට ලොකු ටයිම් එකක් තියෙන නිසා ආයේ YouTube channel එක ෆෝම් කරලා ගන්න ඕනේ කියලා. මොකද මම දැන් ගොඩක් මං හිතන විදිහට ඕස්ට්‍රේලියාවල තියෙන කල්චර් එකට මගේ ටයිම් ෂෙඩියුල් වලට ඒ දේවල් මම දැනට මං හිතපු ප්‍රමාණයකට ස්ට්‍රීම්ලයින් කරලා තියෙනවා. ඉතින් අපි YouTube channel එකෙන් බලාපොරොත්තු වෙනවා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න හරි නැත්නම් ගොඩක් අය දැන් ආයෙ try කරනවා ඕස්ට්‍රේලියාවලට ස්ටුඩන්ට් වීසා වලින් එන්න. ඒ වගේ ඉන්න අයට හරි නැත්නම් travel කරන්න කැමති අයට හරි කොහොමද ඕස්ට්‍රේලියාව සහ අපේ day to day life එක කොහොමද ගෙවෙන්නේ, කොහොමද අපි මේ දේවල් balance කරගන්නේ, ඒ වගේම මෙහෙට ආවට පස්සේ මොනවද මුලින්ම සෙටල් කරගන්න ඕනේ, ඒ වගේම මොනවද දෙන challenges වගේ දේවල් ගැන කතා කරන්න. සහ ගොඩක්ම අපේ experience එක ඔයාලත් එක්ක share කරන්න. ඊට අමතරව යුරෝප් කියලා කියන්නේ ගොඩක් ලස්සන තැන් තියෙන ඒරියා එකක්. ඉතින් ඕස්ට්‍රේලියාවත් ඒ අතරින් ගොඩක් ලස්සන රටක්. ඉතින් අපි ඒ අතරේ travel කරද්දී ඒ වගේ දේවලුත් ඔයාලත් එක්ක share කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි mainlyම අපේ day to day life එක කොහොමද ගෙවෙන්නේ කියලා තමයි අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාලට මොනවද කියන්නේ? ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මම ඉතින් official videographer විදියට වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. එයා official yes. එයා තමයි official videographer විදියට ඉන්නේ. ඒ අතරම අපි කැමති ඔයාලට මොන හරි ආස දේවල් තියෙනවා නම් නැත්නම් මොන හරි දැනගන්න තියෙනවා නම් අපි දන්න දේවල් ඔයාලත් එක්ක share කරන්න වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදිහට දැම්මොත් අපි ඒවට reply කරන්න. ඔව්. කරන්න. සපෝට් එකක් අපි හැමෝටම දෙනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. සමයකදී අපි වීඩියෝ කිහිපයක්ම එක ළඟ ගේන්න ප්ලෑන් කරලා තියෙනවා. මොකද ඒක තමයි අපිට තියෙන ලොකුම බ්‍රේක් එක. ගොඩක්ම මගේ යුනිවර්සිටි එකෙන් මට මාස 2ක් වගේ ලීව් තියෙනවා. ඒකම අපි කොහේ හරි ඇවිදී
ලස්සන තැන්වල ඇවිදි ගොඩක් තැන්වල ඇවිදි ඒ වගේම මෙහි ලයිෆ් එක කොහොමද කියන එක ගොඩක්ම ඔයාලට ෂෙයා මෙහි මිනිස්සු කොයි වගේද සුපර්මාකට් කොයි වගේද ඒ වගේම ඔයාලට දැනගන්න ඕන දේවල් ඊට අමතරව තියෙනවා නම් දාන්න ඒ වගේ දේවල් අපි ෂෙයා කරන්න කැමතියි මොකද මෙහෙට ආවට පස්සේ මුලින්ම අපිට ගොඩක් චැලෙන්ජස් තිබ්බා අපි ගොඩ ඇවිද්දත් අපිට ට්‍රැවල් කරත් අපි YouTube වීඩියෝ ගන්න ඕනි කියලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරත් අපිට ඒව හදාගන්නත් අපිට ටයිම් එකක් තිබුණේ නැහැ මොකද අපිට මුලින්ම ප්‍රයොරිටයිස් කරන්න ඕන අපේ ඒ චැලෙන්ජස් ඕවර්කම් කරන එක ඒවත් අපි කතා කරමු මොකද මෙහෙන ගොඩක් අයට මම හිතනවා අපි ෆේස් කරපු දේවල් වැදගත් වෙයි කියලාත් මොකද අලුත්ම රටක් අලුත්ම ක්ලයිමේට් එකක් අලුත්ම මිනිස්සු මොකද මෙහි එද්දි අපි අඳුරන එහෙම කවුරුත්ම හිටියේ නෑ ඒ වගේ දේවල් එක්ක අපිට මේ හැමදේම බැලන්ස් කරගෙන යන්න වුණා දැන් නම් ගොඩක් වෙලාවට අපි සෙටල් වෙලා අපිට ඕනේ වුණු ප්‍රමාණයට අපි දැන් ලයිෆ් එක සෙටල් කරගෙන තියෙන්නේ සෙටල් වෙලා කියලා කියන්නේ ඇත්තනම අපේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් ඔන් ට්‍රැක් කරගන්න එක තමයි අපිට ඕනුනේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ එක්ස්පීරියන්ස් වලත් එක ෂෙයා කරන්න ලස්සන තැන් පෙන්නන්න ඒ වගේම ඔයාලා ආස දේවල් රික්වෙස්ට් කරන්නත් පුළුවන් මේ වෙද්දි මම මේ YouTube වීඩියෝ එක මම මේක රෙකෝඩ් කරන වෙලාවේදී මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මං හිතන්නේ ඉන්නේ ඔක්කොම වගේ මගේ යාළුවෝ එහෙම නැත්තම් යාළුවන්ගේ යාළුවෝ ඉතින් එයාලට මං කවුද කියන එක ගොඩක් වෙලාවට එයාලා ගොඩක් වෙලාවට දන්නවා ඇති කියලා හිතනවා. හැබැයි රැන්ඩම්ලි ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට මං කවුද කියලා සහ අපි ඉන්නේ කොහෙද කියලා අයිඩියා එකක් ගන්න තමයි මම මේන්ලිව මේක රෙකෝඩ් කරේ. අනිත් එක තමයි මම YouTube channel එක ආයේ අලුතින් පොඩ්ඩක් ෆෝම් කරලා ගන්නවා කියන එක තමයි මට මේන්ලිම කියන්න ඕනුනේ. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකක් ඊළඟට ගෙමු. ගොඩක් වෙලාවට ඊළඟට මම කැම්පස් වීඩියෝ එකක් ගෙනේ. ඒක මීට පස්සේ ඒක වැටේ. එහෙම වුණොත් අපි ආය හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි. චව්.